අද වීඩියෝ එක කරන්න ඉස්සෙල්ලා මම කියන්න යන්නේ මට වෙච්ච තවත් අබැද්දියක් ගැන. මේ යන විදිහට මට හිතෙනවා මට අර ගොන්කමට දෙන නොබෙල් තෑග්ගවත් ලැබෙයිද කියලා. හැබැයි මම හිතන්නේ මට වැඩිය ඒකට සුදුසුකම් තියෙන ඇමතිවරු ලංකාවේ ඉන්න හින්දා ඒ chance එකත් නැතුව යයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් වෙච්ච අබැද්දිය තමයි මම ගිය සැරේ වීඩියෝ එකක් දැම්මා මගේ ෆෑන් කෙනෙක්ට මගේ යාළුවෙක්ට ඔයගොල්ලෝ වගේ මම අලුත් ටෙලිෆෝන් එකක් මොබයිල් ෆෝන් එකක් දෙනවා කියලා. ඉතින් එහෙම කියලා මම කිව්වා මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න කියලා. හැබැයි ඒක දැම්මට පස්සේ තමයි මම දැනගත්තේ YouTube එකේ මගේ subscribers ලා කවුද කියලා මට දකින්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක හින්දා අද මම TikTok එකේ comments කරලා තිබ්බ කට්ටියගෙන් මගේ YouTube channel එක share කරලා screenshot එකක් දාලා තිබිච්ච කෙනාට මම ඒ ටෙලිෆෝන් එක දෙන්න තීරණය කළා. ඉතින් ඊට පස්සේ දැන් ඊළඟ සතියේ දෙන තෑග්ග ගැන කියන්න බෑනේ. ඊළඟ සතියේ දෙන තෑග්ග තමයි මෙන්න මේ තියෙන්නේ. මේක තාම පෙට්ටිය කඩලා නැති හින්දා මේක drone pad internet tablet එකක්. මේක මං හිතන්නේ මට මෙහි රුපියල් 30000ක් වගේ වුණා. ලංකාවේ කියන්නේ 50000ක්වත් වෙනවා ඇති. මේ මාසේ 25 වෙනිදා සැප්තැම්බර් 25 වෙනිදා වෙනකොට මගේ YouTube channel එකේ ඒක මම link එකක් හැටියට comments වල දානවා. ඒකේ මේ වීඩියෝ එකේ comment කරලා තියෙන. එහෙම නැත්නම් මේ TikTok එකේ හරි ඔයගොල්ලෝගේ Facebook එකේ හරි මගේ YouTube channel එක share කරලා පින්තූරයක් දාලා තියෙන කාට හරි තෝරලා මං අන්න ඒ ටැබ්ලට් එක මේ මාසේ 25 වෙනිදා තෝරලා දෙනවා. එතකොට වාහනය ගැන කතා කරනවා නම් මොකද මේ ගැන කියන්න තියෙන්නේ? ස්පයිඩර්මෑන්ට කාර් එකක් තිබ්බනම් අපිට පාන්ද? නෑ. තිබ්බනම් මං හිතනවා මෙන්න මේ 2024 Suzuki XB. එහෙම නැත්නම් Crossby කියලාත් කියනවා. XB කියන මෙන්න මේ වාහනේ තමයි මං හිතන්නේ ස්පයිඩර්මෑන් පැන යන්නේ නැති වෙලාවට යන්නේ. මේ දිවි මකුළුවත් ඉන්නවා මේකේ. ඒ වගේම මේක MZ කියන XB එකේ highest grade එකේ වාහනයක්. සුපිරියටම තියෙනවා මේ පිටිපස්ස surround camera ඒ ඔක්කොම තියෙනවා. මොකද ස්පයිඩර්මෑන්ට තරහකාරයෝ ඉන්න හින්දා යනකොට හතර වටේ වෙන දේවල් මිනිහා බලාගෙන යන්න ඕනේ. ඉතින් සුපිරියටම තියෙනවා මේක 24000 ගානක් දුවලා තියෙන 2024 Suzuki Crossby. ඉතින් ලංකාවෙත් ස්පයිඩර්මෑන් වගේ යන්න ඕන මට ඔයගොල්ලන්ට මේක ලංකාවට දාලා දෙන්න පුළුවන්. ඉතින් මේක ගන්න ඕන මට මැසේජ් එකක් දාන්න. ඒ වගේම drone internet pad එක දිනා ගන්න ඕන නම් අර මම මුලින් කියපු විදිහට මගේ YouTube channel එක subscribe කරන්න, comment කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ social media එක ඒක share කරලා screenshot එකක් දාන්න. එහෙමනම් මගේ ලංකාවේ big kuchen Nobel තෑගි දිනන යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.